මුල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්. ඇල්ජීරියාව 1958 වර්ෂයේදී නිදහස් කොලනියක් බවට පත්වෙයි. ප්‍රංශය ඇල්ජීරියාව අත්හැරීම නිසා උරණ වෙන ඇතැම් ප්‍රංශ ජාතිකයෝ ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ විශාල සංඛ්‍යාවක් දියත් කරති. එහෙත් ඔවුන්ගේ නැවතීමක් නම් නැත. ඉලක්කය ඝාතනයම පමණකි. සියල්ල අසාර්ථකය. එහෙත් ඔවුන්ට ඉස්පාසුවක් නැත. නැවතීමක්ද නැත. හොඳම ඝාතකයා තෝරා ගැනීම ගැන සාකච්ඡාවට කීපයකි. අවසන එක් පුද්ගලයෙක් යෝජනා වෙයි. ඔහු කැඳවන්නේ ලෝකයේ අති බිහිසුණුම ඝාතකයාය. ජනාධිපති ඩි ගෝල්ගේ මරණයේ මිල ප්‍රංශ මුදලින් ඩොලර් කෝටි භාගයකි. එය කුමන්ත්‍රණකරුවන්ට වුවද දරාගත හැකි මුදලක් නොවේ. නමුත් ඝාතකයා කිසිසේත්ම තම මිල අඩු නොකරයි. මෙහෙයුම සාර්ථකව කළ හැකි එකම තැනැත්තා ඔහු බව ඔහු මෙන්ම කුමන්ත්‍රණකරුවෝද දනිති. වෘකයා යන අන්වර්ථ නාමය මිස අවම වශයෙන් ඝාතකයාට නමක්වත් නැත. ඝාතකයා හිමින් ගොදුරට ලංවෙයි. ඝාතන තැත ප්‍රංශ හමුදාව රහස් ඔත්තු සේවාව හා පොලිසියට කණවැකෙයි. ඔවුහු එකා පසුපස එකා වෘකයා පසුපස හඹා යති. එහෙත් ඝාතකයා සැම විටම පියවරක් ඉදිරියෙනි. ප්‍රංශයේ අති දක්ෂතම රහස් පරීක්ෂකයා පවා සිටින්නේ ඝාතකයාට තත්පර ගණනකින් පිටුපසිනි. ඒවා සමහර විට මිලි තත්පරය. අවසන් ඉලක්කයට ප්‍රථම ඔහු ඝන රූස්ස කැලෑවකුත් පැණි කොමඩු ගෙඩියකුත් තෝරා ගනී. ගසක එල්ලන ලද පැණි කොමඩු ගෙඩිය දෙපළුවන්නට ඝාතකයා වෙඩි තබයි. ඉන්පසු තම ඝාතන තැත සපුරා ගැනීම සඳහා වෘකයා සෙමෙන් රණවිරු ප්‍රනාම උත්සවය සංවිධානය වෙන පීඨිකාව ඉදිරියේ ඇති කුලි මහල් නිවාසයේ කාමරයට ළඟා වෙයි. සියල්ල සෙමෙන් නමුත් ක්‍රමානුකූලව සම්පාදනය වෙයි. සියල්ල සැලසුම් කර තබා වෘකයා නික්මයයි. ඝාතකයා යළිත් උත්සවය පැවැත්වෙන දිනයේ පැමිණෙන්නේ කකුලක් අහිමිව කිහිලිකරුවක ආධාරයෙන් ඇවිදින පදක්කම්ලාභී මහලු යුධවිරුවකු ලෙසිනි. ඔහු හිමින් සීරුවේ කාමරයට රිංගා ගනී. කිහිලිකරුවේ කෑල්ලෙන් කෑල්ල ගලවයි. කිහිලිකරුව සම්පූර්ණයෙන්ම සැදී තිබුණේ රයිෆලයේ කොටස්වලිනි. බුලට් 3 තිබුණේ රබර් කොට්ටය ඇතුළේය. ඉන්පසු හිමින් සැරේ එකින් එක සවි කරමින් රයිෆලය එකලස් කරයි. මිනිසුන් වැල නොකැඩී උත්සවයට ඇදෙයි. මුළු උත්සව භූමියම ප්‍රංශ ජනතාවගෙන් පිරී ගොස්ය. ඝාතකයා ඒ මොහොතේ ඇසක් වපරකොට දුරේක්ෂයෙන් තම ඉලක්කය පරීක්ෂා කරයි. ඉලක්කයේ ඒ මොහොතේ සිටි නිලධාරියෙකුගේ හිස ඔහුට පෙනුනේ කොමඩු ගෙඩියක් තරම් විශාලවය. ඝාතකයාට ආඩන් කැලයේ ගසේ එල්ලා තිබූ පැණි කොමඩු ගෙඩිය සිහිපත් වෙයි. ඔහු රයිෆලයේ අගුල නිදහස් කර පත්තුරුමක් ඇතුළු කරයි. අගුල නිසි ස්ථානයේ තබා හේ සිගරට්ටුවක් දල්වා ගනී.
අනතුරුව පැයකුත් විනාඩි 45ක කාලයක් එක එල්ලේ බලා සිටින්නට ඔහු හරි බරි ගැහෙයි. ඩිගෝල් නිලධාරීන් පිරිවරාගෙන පීඨිකාවට පැමිණෙයි. රණවිරුවන්ට සමරු පදක්කම් පැළඳවීම ඇරඹෙයි. ඝාතකයාගේ දබරගිල්ල රයිෆලයේ කොකා මතට සීරුවෙන් ගමන් කරයි. ජනාධිපතිවරයා පදක්කම බටයාගේ පපුවේ පළඳවා ආචාර්ය ලබා ගැනීමට පියවරක් පසුපසට යයි. ජනාධිපතිවරයාට ආචාර කළ බටයාගේ අත පහත වැටෙනු ඝාතකයා බලා සිටී. ඝාතකයා සිය ඇඟිල්ල රයිෆලයේ කොකා මතට ගෙන යයි. හරියටම රයිෆලයේ කුරුසිය ජනාධිපතිවරයාගේ කනට ඉහලින් නාභිගත වෙයි. හේ සීරුවෙන් කොකා අදී. ජනාධිපතිවරයා මදක් නැවී යුධ විරුවාගේ කොපුල් සිපගනී. ඒ යුද්ධ විරුවන් සැමරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රංශ සම්ප්‍රදාය අනුවය. බුලට්ටුව ජනාධිපතිවරයාගේ කෙස් ගහක් ස්පර්ශ කරමින් නොදන්නා තැනක නතර වෙයි. තත්පරේනුත් මිලි තත්පරයකින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ ජීවිතය බේරෙයි. ජනාධිපතිවරයාගේ ජීවිතය බේරන්නේ සම්ප්‍රදාය විසිනි. ඔබ ඒ සවන් දුන්නේ ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛකයෙකු වෙන ෆෙඩරික් ෆෝසයිඩ්ගේ The Day of the Jackal නැමැති නවකතාව ආශ්‍රයෙන් මේ සංලාපය සඳහා රචනා කරන ලද කතා සම්පින්ඩනයකි. මා මේ කෘතිය තෝරා ගැනීමට හේතුව වන්නේ මෙකල බොහෝ දෙනා සම්ප්‍රදාය බිඳහෙලීම ගැන මහත් උත්කර්ෂයෙන් කතා කිරීමයි. එමෙන්ම සම්ප්‍රදාය බිඳහෙලීම හා නොතකා හැරීම වීරත්වයක් මෙන්ම රැඩිකල් බවේ ලක්ෂණයක් ලෙසද දකින නිසාය. සම්ප්‍රදාය යනු කුමක්ද? වැලිවිටියේ පණ්ඩිත සෝරත ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ 1047 වැනි පිටුවේ සම්ප්‍රදාය යන්නට දක්වා ඇති අර්ථකථනය වන්නේ පරම්පරාගත වූ උපදේශය හෝ ඉගැන්වීම සම්මත චාරිත්‍රය ලෙසිනි. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග විසින් සම්පාදිත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ 1797 වැනි පිටුවේ සම්ප්‍රදාය යන්න අර්ථ දැක්වෙන්නේ පරම්පරාගතව එන උපදේශය, සම්මත චාරිත්‍රය, පෙර පටන් පැවතෙන ක්‍රමය, පරම්පරාගත අත්දැකීමෙන් ඉදිරියට ගෙන යන කොටස යනාදී ලෙසිනි. සම්ප්‍රදාය යනු විද්‍යාත්මක ඥානය හෝ තර්ක බුද්ධියෙන් සහතික කිරීමක් නොවේ. බොහෝ අය සිතන්නේ සම්ප්‍රදාය කියන්නේ පිළිනු වූ දෙයක් බවයි. සම්ප්‍රදාය විසින් සමාජයක ආයතන පද්ධතිය, සදාචාරය, කලාව, විනය හා අගය පද්ධති ආදී සියල්ල දරාගෙන සිටෙයි. අවසන ඒ සියල්ලම දරා සිටින්නේ සමාජයයි. සම්ප්‍රදාය බිඳහෙලීම ඔස්සේ කරන්නේ ගොඩනැගිල්ලක පාදම බිඳහෙලා එකී ගොඩනැගිල්ල තම හිස මත කඩා හෙලා ගැනීමක් වැනි ක්‍රියාවකි. අද අප මුහුණ දෙමින් සිටින්නේ එවන් මොහොතකටය. සෑම දෙයක්ම හරසුන් හා නිෂ්ඵල දේ ලෙස බැහැර කරන නව පන්නයේ උමතුවකටය. සම්ප්‍රදාය උගත හා රැකිය යුතු දෙයකි. ආකස්මිකව පහළවෙන්නන්ට උගත් පුහුණුවක් ඇත්තේ නැති අතර ඔවුන්ට සම්ප්‍රදාය යනු වචනයක් පමණකි. ඒ ගැන හාන් කවිසියක් හෝ දන්නේද නැත. බාගෙට ගිලගත් න්‍යායන්ගෙන් උමතුව සිටින නවපන්නයේ රැඩිකල් වාදීන්ට සම්ප්‍රදාය යනු විහිළුවකි.
සෑම රටකම සම්ප්‍රදායක් පවතින අතර සම්ප්‍රදායට අනුව කටයුතු කිරීමෙන් සිදුවන්නේ සමාජයක් අඛණ්ඩව හා ස්ථායීව පවත්වාගෙන යාමට දිරිදීමයි. මෙකල බොහෝ දෙනා සිතන්නේ උත්සවයක් ආරම්භයේදී පොල්තෙල් පහන දැල්වීම, පෙර සිරිත් අනුව කටයුතු කිරීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම වැනි ක්‍රියා තම අභිමානයට හා රැඩිකල් පැවැත්මට කැලලක් බවය. මෙවැනි බැහැර කිරීම පුහු බොල් බවේ සලකුණු විනා අන් යමක් නොවේ. රටක සම්ප්‍රදාය ඇතුළත එම සමාජයේ සංස්කෘතික ප්‍රජාවගේ සාරධර්ම, සිරිත් විරිත් වටිනාකම්, අගය පද්ධති, සංස්කෘතික හුරුපුරුදු යන සියල්ල එකට ගැබ්වේ. සම්ප්‍රදායක් විසින් යම් කිසි සමාජයක ජීවත් වෙන මිනිසුන් එකම සදාචාරයම ප්‍රජාවක් ලෙසට බැඳ තබා ගැනීමටත් සමාජ ඒකාබද්ධතාව පවත්වා ගැනීමටත් උපකාරී වෙන බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. යම් කිසි සමාජයක එවැනි වටිනාකම්, අගනාකම්, හුරුපුරුදු, සාරධර්ම බිඳහෙලීම යනුවෙන් අදහස් කරන්නේ ඒ සමාජයේ සමාජ සංශක්ත භාවය හෙවත් සමාජය එකට බැඳ තබා ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් සුන්නු විසුණු කර දැමීමටයි. දේශපාලකයන් නම් මීට බොහෝ කැමති වන්නට හැකිය. එහෙත් එවැනි සංස්කෘතික සම්ප්‍රදා බිඳ දමාගත් සමාජ කිසි කලෙකත් දියුණුවට ගමන්ගත් බවක් නම් අප දැක නැත. අප අදහස් කරන්නේ සම්ප්‍රදාය විචාර බුද්ධියෙන් තොරව කර තබාගෙන යෑමක් ගැන නොවේ. සම්ප්‍රදායක නිරන්තරයෙන් ප්‍රශ්න කළ යුතු, බැහැර කළ යුතු අංගද තිබේ. ඕනෑම සමාජ සම්ප්‍රදායක මිනිසුන්ට පීඩාකාරී දේද ගැබ්විය හැකිය. ඒවායින් මිනිසුන් පීඩාවටද පත්විය හැකිය. එවැනි දුර්මත වෙනුවෙන් අප සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේ නැත. ඕනෑම දියුණු සමාජයක් නවීනත්වයෙන් ඉදිරියට ගියද තම සංස්කෘතික සම්ප්‍රදා ආරක්ෂා කිරීම සඳහා අති මහත් සමාජ ප්‍රාග්ධනයක් වැය කරන්නේත්, ඒවා පාසල් පෙළ පොත්වලට ඇතුළත් කරන්නේත්, ඒවා සංස්කෘතික පුරුදු මගින් ඉදිරියට යාවත්කාලීන කරන්නේත් එබැවිනි. මෙවැනි දේ ගැන කිසිදු හරයක් නොදන්නා පුහු මිනිස්සුන්ට සංස්කෘතිය හා සම්ප්‍රදාය යනු නිෂ්ඵල දේ ලෙස පෙනීම පුදුමයක් නොවේ. එවැනි අය බලවත් වෙන සමාජයක් ඉතා ඉක්මනින් අභාවයට යෑමද නොවැළැක්විය හැකි බවට මතක තබාගත යුතුය. සම්ප්‍රදාය ගැන සිතමින් සිටි මගේ දැහැන විදුනේ බකමූනෙකුගේ නාදේනි. බකමුණ ඉන්නේ බුල්ලු ගහේ විය යුතුය. බුල්ලු ගහ හාත් පස පැතිරී ඇති අන්ධකාරය මසිතට බියක් එක් කරයි. ඒ ඉදිරියේදී බොහෝ විට අපට අත්දකින්නට සිදුවෙන භයානක පෙරනිමිත්තක අවිනිශ්චිත දැනීමකි. මේ ගනාන්ධකාරය උමතු වී යන සමාජයක සලකුණු පිළිබිඹු කරයි. මසිත නැගි බියට බකමූනා අලගු තැබුවේ සිත තවත් අවිනිශ්චිත කරමිනි. ඒ බිය මගේ සිතට නැගින්නේ මේ මොහොතේ අප අවට පවතින සම්ප්‍රදාය සහ සංස්කෘතිය අල්ලියම ඉවතලූ කෙල පිඩක්සේ බැහැර කරන උමතු සමාජය සිහිවීමෙනි. නැවතත් මසිතට ෆෙඩරික් ෆෝසයිඩ්ගේ The Day of the Jackal සිහිපත් වේ. සම්ප්‍රදාය රකින්නා සම්ප්‍රදාය විසින්ම රකිනු ලබයි. ඒ සම්ප්‍රදාය සුරැකීමට පෙරටවන් ප්‍රංශ ජනාධීපතිවරයා
සම්ප්‍රදාය විසින්ම රකිනු ලැබුවාක් මිනි. බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරානිගේ රචනයක්.